මෙම් මූවී එකේ පළවෙනි කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ ටීචර් කෙනෙක් හරි සතුටින් කාර් එකේ තමව උගන්වන පාසලේ ශිෂ්‍යයෙක් සමග ගමන් කරනවා. ඊට පස්සේ පෙන්නනවා ටීචර් එක්ක යන මේ තේජස් ගෙදරට ඇවිල්ලා ඒ වගේම ගෙදර ආච්චිත් ඉන්නවා. ඊට පස්සේ තේජස් කියනවා ටීචර්ට සද්ද කරන්න එපා ආච්චි ඉන්නවා කියලා. ඊට පස්සේ ටීචර් ටිකක් ඉන්න කියලා ගෙදර ඇතුළට ගිහිල්ලා දොර වහලා ඉවර වෙලා කාමරයට යනවා. ටීචර් ඉන්නේ පොල්ලාතල් එකේ සරාගී විදියට නටනට ඇවිල්ලා කොල්ලාව ඇඳුමට වටලා ඊට පස්සේ ටීචර් කොල්ලාගේ ඇඟට නැගිනවා. ඊට පස්සේ ටීචර් ආනවා ඔයා පළමු පාරටද සෙක්ස් කරන්න යන්නේ කියලා. ඊට පස්සේ බය වෙන්න එපා මං කියලා දෙන්නම් කියලා දෙන්න එකතු වෙලා සුපිරි කැච් එකක් අල්ලනවා. පස්සේ පෙන්නනවා උදේ පාන්දර කොල්ලා නැගිටලා ඉවර වෙලා හරිම ආදරණීය විදියට ටීචර් දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ටීචර් කියනවා තේ එකක් හදන්න එන්න කියලා. ඊට පස්සේ තේජස් ගිහිල්ලා තේ එකක් හදන් එනවා. ටීචර් කොල්ලාට කියනවා ඊයේ අපි දෙන්න සෙක්ස් කරපු එක ගැන වැඩි හිතන්න එපා ඒක සාමාන්‍ය දෙයක් කියලා කියනවා. ඊට පස්සේ කොල්ලා කියනවා අයියෝ අපි සෙක්ස් කරපු එක සාමාන්‍ය දෙයක් නොවේ. ඒ මූඩ් එක කඩන්න එපා කියලා ටීචර්ට කියනවා. ඊට පස්සේ ටීචර් කියනවා වැඩි හිතන්න එපා. ඔයා මට ආදරය කරන්න පටන් ගනි. ඒ වගේම ආදරය කරන්න හොඳ නෑ කියලා. ඊට පස්සේ කියනවා මීර් මට කියලා තියෙනවා කොල්ලෝ සෙක්ස් කරපුවාම ඒගොල්ලෝ ආදරය කරන්න ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අවුල් යනවා කියලා ශිෂ්‍යයාට ටීචර් කියනවා. ඔයගොල්ලෝ මීර් කියන්නේ කවුද කියලා බලනවා ඇති. මීර් කියන්නේ ටීචර් කසාද බඳලා ඉන්න සැමියා. ඊට පස්සේ ඒක එතනින් කට් කරලා පෙන්නනවා ටීචර් පන්තියට ගිහිල්ලා උගන්වන්න හදනකොට ඒ කොල්ලා ටීචර් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක දැකපු ටීචර් කොල්ලාට හොඳටම බනිනවා. ඊට පස්සේ පෙන්නනවා පන්තියේ උගන්වලා ඉවර වෙලා ගුරු විවේකාගාරයට යනකොටම ගුරු විවේකාගාරේ කතා වෙනවා නිවුස් එකක් ගැන. USA වල පාසල් ශිෂ්‍යයෙක් එක්ක ගුරුවරියා සම්බන්ධයක් තිබිලා හවුවෙලා. ඊට පස්සේ ඒ සැමියා දික් කසාදත් කරලා මේ ගැන කතා වෙනකොට ශිෂ්‍යයෙක් එක්ක සම්බන්ධකමක් තිබ්බ ගැන ටීචර් හොඳටම බයිතිලා තේජස්ව හම්බෙන්න යනවා. ඊට පස්සේ තේජස්ව පැත්තකට අඬ ගාලා තේජස්ගෙන් ආනවා ඔයාගේ වයස කීයද? අපි ඊයේ රෑ සෙක්ස් කරපු එක ඔයාගේ කැමැත්තෙන් නේද කරේ? ඔයා කැමති වුණා නේද? ඒකෙනින්ද අපි දෙන්නා සෙක්ස් කරේ කියලා ටීචර් ආනවා. ඊට පස්සේ ඔව් කියලා ඉවර වෙන ගම තේජස් ටීචර්ට කියනවා ඒ මුලින්ම පටන් ගත්තේ ඔයානේ ටීචර් කියලා තේජස් කියන. ඊට පස්සේ ටීචර් බය වෙලා ෆෝන් එක අරගන්නවා. රෙකෝඩ් දාලා ඉවර වෙලා කොල්ලට කියන්නේ කියනවා අපි දෙන්න ඊයේ සෙක්ස් කරේ දෙන්නාගේම කැමැත්තෙන් කිසිම බල කිරීමකින් නෙවෙයි සෙක්ස් කරේ කියන්නේ කියලා ටීචර් කොල්ලාට කියවගෙන රෙකෝඩ් කරගෙන එතනින් යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා ඉවර වෙලා පෙන්නනවා තේජස් හම්බෙන්න ගිහිල්ලා ටීචර්. ඊට පස්සේ තේජස්ට කියනවා අපි යාළුවෝ වෙමු. අපි හැමදේම ෂෙයා කරගමු. ඒ වගේම හැමදේම බෙදාගමු කියලා කියනවා. ඊට පස්සේ නිරංජන් සර් තමයි මගේ අලුත් පෙම්වතා කියලා ටීචර් කියනවා. ඊට පස්සේ දවසේ තේජස්ට කෝල් කරලා ඊට පස්සේ දවසේ පෙන්නනවා තේජස් නතාෂා එක්ක ඉන්නවා. ඊට පස්සේ නතාෂා එක්ක ඉන්නවා දැකලා ටීචර්ට ඊර්ෂ්‍යා හිතෙනවා. ඊට පස්සේ තේජස්ට කෝල් කරලා අහනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ කෝල් එක කට් කරනවා. ඒක දැකලා ටීචර්ට හොඳටම ඊර්ෂ්‍යා ඇති වෙනවා. ඊට පස්සේ එතනින් ඒක කට් කරලා පෙන්නනවා තේජස් මිස්ව හම්බෙන්න යනවා. මිස් කියනවා නිරංජන් සර් එක තිබ්බ සම්බන්ධය ඉවරයි. කිසිම දෙයක් හරියට කරගන්න බෑ. ඊයේ අපි දෙන්නා සෙක්ස් කරමු කියලා ගොඩාක් වෙලා කතා කර හිටියා. ඊට පස්සේ ලයිට් ඕෆ් කරලා සෙක්ස් කරන්න හදනකොටම කොන්ඩම් එක නැති වෙලා කියලා හෙව්වා. ඒක හරිම විකාරයක්. ඒම නිරංජන් සර් එක සම්බන්ධේ හරියන්නේ කියලා මම ඒක නැවැත්තුවා කියලා තේජස්ට
කියනවා. ඔය හතරේ කතා කර ඉන්නකොට මිස් කෝල් එකක් එනවා තේජස්ට. ඊට පස්සේ මිස් කෝල් එක අපින්ද හොඳටම ටීචර් රාහුල් යනවා. ඊට පස්සේ ආනවා නතාෂා නේද කතා කරන්නේ කියලා. කට් කරපින්ද ටීචර්ට හොඳටම අවුල් ගිහලා පසු දවස් උදේ තේජස්ගේ ගෙදර යනවා. ඊට පස්සේ යනකොට ආච්චිගේ ඉස්සරහා ඉන්නවා. ආච්චිට කතා කරලා ඉවර වෙලා ගේ ඇතුළට ගිහලා දොර වහගන්නවා. ඊට පස්සේ හැමතැනම බලනවා ගේ ඇතුලේ නතාෂාගේ මොනවාරි තියනවාද කියලා. තේජස් නාලා එනවා. ඔය අතරේ මිස්ටර් යට ඇඳුමක් හම්බෙලා අරගෙන හොඳටම පිස්සු නටනවා. ඊට පස්සේ තේජස් නාලා ඉවර වෙලා එනකොට මේ යට ඇඳුම කාගේද කියලා ටීචර් අහනවා. ඊට පස්සේ නතාෂාගේ නේද කියලා පිස්සු නටනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මිස්ටර් හොඳට මතක් වෙනවා මේ යට ඇඳුම ඇගේම කියලා. ඊට පස්සේ එතනින් ටීචර් කාර් එකට ගිහිල්ලා ෆෝන් එක බලනකොට Facebook එකේ දාලා තියෙනවා දකින්නවා නතාෂා තේජස්ව කිස් කරනවා. ඊට පස්සේ ඒක දැකලා ඉවර වෙලා කාර් එකෙන් බෑරලා ඉවර වෙලා ආයෙත් තේජස් හම්බෙන්න යනවා. මිස් ගිහිල්ලා කියනවා නතාෂා ඔයාව පාවිච්චි කරනවා. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද කියනවා. ඊට පස්සේ එහෙම කියලා යන්න හදනකොට තේජස් මිස්ට කියනවා මං ඔයාට කැමතියි මං ඔයාට ආදරේ මිස් කියනවා. ඊට පස්සේ එකපාරට මිස් කියනවා මං බැඳමු කෙනෙක් ඔයාට තේරෙන්නේ නැද්ද මං යනවා කියලා මිස් එතනින් යනවා. මෙම මූවි එකේ පළවෙනි කතාව මෙතනින් ඉවරයි. මේ මූවි එකේ දෙවෙනි කතාව සමග හම්බෙනතුරු රැඳී ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.